තමන්ට ආරක්ෂාව ලබන්න දියුණුව ලබන්න කියලා ඉතින් සුරේ එල්ල ගන්නවා. හැබැයි ඉතින් එල්ල ගන්න සුරේ කොච්චර බලවත්ද කියන්නේ මල ගෙදරක ගියවකම බලය ඉවරයි. ඉතින් ඒ සුරේ කොච්චර බලවත්ද කියන්නේ ඌරු මස් කෑල්ලක් ලං කරපුවකම බලය ඉවරයි. ඉතින් පිටුනට පොඩ්ඩක් නෝන දිනනවා නම් කල්පනා කරලා බලන්නකෝ. ඌරු මස් කෑල්ල ඔච්චර බලවත් නම් ඉතින් ඔය 1000 ගණන් සුරයක් එල්ල ගන්නවට වඩා ඉතින් ඌරු මස් කෑල්ලක් වේලලා එල්ල ගත්තා නම් ඊට වඩා හොඳ නැද්ද? ඒ මිනිසුන්ට මේව හිතෙන්නේ නැති. අර මිත්‍යාවෙන් අන්ධ වෙලා තියෙන නිසා. පින්වතුනි ඔය කිසිම බලයකට බිඳෙන්නේ නැති. කොටින්ම කියනවනම් දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් පින්වතුනි කරදරයක් කරන්න බැරි. මහා බල සම්පන්න මන්ත්‍ර අපේ භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. ඒව හඳුන්වන්නේ පින්වතුනි බ්‍රහ්ම මන්ත්‍ර කියලා. හොඳම මන්ත්‍රය තමයි පින්වතුනි මෝර පිරිත. බණක මෝර පිරිත කොච්චර බල සම්පන්නයිද? ඒ මෝර පිරිතේ බලය ලබන්න නම් මෝර පිරිත තමන් පරිහරණය කරලම බලන්න ඕනේ. තමන්ටම තේරෙන්න පටන් ගන්නවා මේ මෝර පිරිතේ කොච්චර බලයක් තියෙනවද කියලා. හැබැයි අපේ ලංකාවේ සමහර කෙනෙක් මේ මෝර පිරිත පරිහරණය කරනවා. හැබැයි ඉතින් හුඟා දෙනෙක් ඒක පරිහරණය කරන්නේ නම් ඒ මෝර පිරිතෙන් ආරක්ෂාව හරියට ලැබෙන විදියට නන් නෙවෙයි. ඔය මෝර පිරිත භාවිතා කරන උදවිය පින්වතුනි වැරදි දෙකක් කරනවා. ඔන්න එක වරදක් තමයි ඔය මෝර පිරිතේ තියෙන්නේ පින්වතුනි ගාථා යුගලයන් දෙකක්. ඔය මෝර පිරිත භාවිතා කරන්න ඕන මොන වෙලාවටද? උදේටයි හවසටයි. ඉතින් මෙන්න මේ ගාථා යුගලයන් දෙක භාවිතා කරන්න ඕන පින්වතුනි දෙවිලට. උදේට කියන්න ඕන ගාථා දෙකයි තියෙන්නේ, හවසට කියන්න ඕන ගාථා දෙකයි තියෙන්නේ. උදේට කියන්න ඕන මොන ගාථාවද? උදේතියන් චක්කුමා කියන කොටස. හවසට කියන්න ඕන අපේතියන් චක්කුමා කියන කොටස. ඔන්න ඔහොම තමයි නිවැරදිව භාවිතා කරන්න ඕන. නමුත් අපි හුඟක් අය භාවිතා කරන්නේ කොහොමද? අර දොස්තර මහත්තයා එකම පැකට්ටුවේ බෙහෙත් දාලා දුන්නම උදේට දෙකක් ගන්න හවසට දෙකක් ගන්න කියලා එකම වේලක බෙහෙත් පෙති 4 බොනවා වගේ එකම වේලකදී පින්වතුනි ගාථා 4ම කියනවා. උදේන්චයන් චක්කුමා එකයි අපේතියන් චක්කුමා එකයි එකම වේලකදී කියනවා. ඔනෝකත් පින්වතුනි එක හේතුවක් ඔය ආරක්ෂාව නැති වෙන්නේ. එසත් නිවැරදිව එක කියන්න කොහොමද? උදේට කියන්න උදේතියන් චක්කුමා කියන එකයි, හවසට කියන්න අපේතියන් චක්කුමා කියන එකයි.